good morning හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම මේ වීඩියෝ කරන් යන ප්‍රධාන හේතුව තමයි මේ දවස්වල ගොඩක් අය මැසේජ් කරලා අහනවා කොහොමද මැලේසියාවට එන්නේ? කොහොමද මැලේසියාවේ වීසා? කොහොමද මැලේසියාවේ ජොබ් එකක් කරන්නේ? ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මම ආවේ. ඔයාලට මැලේසියාවට එන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් ස්ටුඩන්ට් වීසා, අනිත් එක ජොබ් වීසා. එහෙමත් නැත්නම් අනිත් එක විසිට් වීසා. මේකෙන් ඔයාලා ස්ටුඩන්ට් වීසා මැලේසියාවට එනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මැලේසියාවට ඔයාලගේ ඩොකියුමන්ට් ඉස්ති කරගෙන ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා කැමති නම් ඔයා පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගෙන ඒක කරලා එහෙම සෙටල් වෙන්න ඔයාලට පුළුවන්. එතකොට ඒක නීති අනුකූලයි. ඒක රජයට හොර කරලා ඒක මුකුත් නෑ. ඔයාලට කාටවත් බය වෙන දෙයක්වත් නෑ. ඔයාලගේ ඒ ඩොකියුමන්ට් ඔක්කොම තියෙන ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනකොට ඔයාලට එකමඩේෂන් ඔක්කොම ෆ්‍රී හම්බ වෙනවා. ඔයාලට ඉන්න හිටින්න ඔක්කොම ෆ්‍රී. ඊළඟ එක තමයි කම්පැනි වීසා එකක්. ඒකට ඔයා මැලේසියාවට එනවා නම් ඔයාලට ඒ කම්පැනි හරහා ඔයාලට වීසා එකක් ගහනවා. ඔයාලට මාසෙට 1700 දැන් තියෙන 1700ක බේසික් සැලරි එක. ඊට අමතරව ඔයාලට පුළුවන් 1700යි කියලා කියන්නේ ඔයාලට බේසික් එක විතරයි. ඊට අමතරව ඔයාලගේ කම්පැනි OT තියෙනවා නම් ඔයාලට පුළුවන් OT වැඩ කරලා ඔයාලගේ සැලරි එක ඉන්ක්‍රීස් කරගන්න පුළුවන්. එතකොට මැලේසියාවේ ගෙන් එකක් කියලා කියන්නේ මේ දවස්වල ලංකාවේ සල්ලි වලින් රුපියල් 78ක්. ඒ කියන්නේ ඔයා වැඩි කරන්න ඕනේ. දැන් ඔයා හිතමුකෝ ඔයාගේ එක්සැම්පල් ඔයාගේ සැලරි එක මාසෙට 2000යි නම් ඔයා එතකොට ඒ 2000 වැඩි කරන්න ඕනේ ලංකාවේ සල්ලි වලින් 78න්. ඒ කියන්නේ ඔයාලා මෙහි මුදල වැඩි කරනවා 78. ඒක තමයි ඔයාගේ මුළු මුදල වෙන්නේ. ඒතකොට ඔයාලට පුළුවන් ඒ විදිහටම කම්පැනි එකක් කරහා මැලේසියාවට එන්න. එතකොට ඔයාලට ගවර්න්මන්ට් එකෙන් ඔය ඔක්කොම රෙජිස්ටර් වෙලා තියෙනවා. ඔයාලට මෙහි ඇවිල්ලා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාගේ ළඟ ඒ ඔක්කොම ඩොකියුමන්ට් තියෙනවා. නීති අනුකූල විදිහට ඔයා ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට කම්පැනි එකක් කරහා ඔයා මැලේසියාවට එනවා නම් ඒත් ඔයාලට එකමඩේෂන් හම්බ වෙනවා. ඔයාලට එකමඩේෂන් ෆ්‍රී. ඉන්න හිටිනවට හම්බ වෙනවා. ඔයා විසිට් එකක් විදිහට මැලේසියාවට එනවා නම් ඔයාලට වීසා නැහැ. ඔයා එන්නේ ඔයාලා හැමෝටම විසිට් එකක් කියන්නේ අපි රට බලන්න යන්න ගිහිල්ලා ආයෙ අපි අපේ රටට යන විසිට් එකක් කරන්න යනවා කියන අදහස තමයි විසිට් වීසා එකේ තියෙන්නේ. එතකොට ඔයාලා මැලේසියාවට එනකොට ඒ විසිට් වීසා එකට ඔයාලට මැලේසියාවේ ඉන්න මැලේසියාවේ අවුරුදු ගණන් නැවතිලා මාස ගණන් නැවතිලා ඉන්න තරම් ඔයාලට මේ එකක් නැහැ. ලියකිවිලි ඔයාලා ළඟ නැහැ. ඔයාලා විසිට් වීසා එකක් කරා මැලේසියාවට ගෙනන අය කරන ලොකුම බොරුව තමයි ඔයාලට පුළුවන් මාස 6ක් ඉන්න පුළුවන් මාස 3 වීසා ගහනවා කියලා ඔයාලා ගෙන්නනවා. එන අයත් ලක්ෂ 6ක් 7ක් වියදම් කරලා එනවා. ලක්ෂ 6-7 වියදම් වෙන්නේ නෑ මැලේසියාවට එන විසිට් වීසා එක කරහා වුණත්. ඔයාලට ඉංග්‍රීසි පුළුවන් නම් චුට්ටක් ඉංග්‍රීසි නොලෙජ් එක තියෙනවා නම් ඉමිග්‍රේෂන් එක ඇත්ත එක්ක කතා කරන්න පුළුවන් නම් ඔයාට ඒජන්ට් කෙනෙක් කරහා මැලේසියාවට එන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඩිරෙක්ට් ඉමිග්‍රේෂන් එකත් එක්ක ෆේස් කරලා මැලේසියාවට එන්න. එතකොට ඔයාගේ කැමැත්ත තමයි ඔයා මැලේසියාවට ඇවිල්ලා ආයෙ ලංකාවට යනවද නැද්ද කියන එක. මොකද ගොඩක් අය විසිට් වීසා හරහා මැලේසියාවට ඇවිල්ලා මෙහි ටික කාලයක් නැවතිලා ඉඳලා වීසා එකක් ඕපන් කරපු දවසේ මොනවා හරි වීසා කැටගරි එකක් යටතේ යාලා වීසා එක ගහගෙන මෙහි ජොබ් එකක් කරනවා. අනිත් එක තමයි එන අය මෙහෙට එන්නේත් අඳුරන අය කෙනෙක් ගෙන්නන්නේ නැන්ද කෙනෙක් ගෙන්නන්නේ හොඳ මෙයාළුවා ගෙන්නන්නේ කියලා එයාලා විශ්වාසෙ පිට එයාලා මැලේසියාවට එන්නම. එතකොට එයාලා කියනවා ආරියෝට සැලරි එක ගන්න පුළුවන් රින්ගින් 3000ක් මෙහෙන් රින්ගින් 3000ක් විතර ගන්න පුළුවන්. ලංකාවේ සැලරි වලින් ලක්ෂ 2මාරක් පඩිය ගන්න පුළුවන් ලක්ෂ 3මාරක් කොහොම සැලරි එක කියලා කිව්වට ගොඩක් වෙලාවට එහෙම සැලරි එකක් මැලේසියාවට ආවට හම්බ වෙන්නේ නැහැ. අනිත් ගොඩක් අය කියන ආවට පස්සේ වීසා එකක් ගහගන්න පුළුවන්. ඒකත් වැරදි. එහෙම ආවා කියලා ගවර්න්මන්ට් එකෙන් ඒක ඕපන් කරලා නැත්නම් ඔයාලට වීසා එකක් ගහගන්න බෑ. මට දන්න තරමින් 2022 අන්තිම එක නොවැම්බර් වලින් පස්සේ දැන් මේ යන්නේ 2026 තාම ඔයාලට වීසා එකක් ඕපන් කරේ නැහැ. ඒකෝද 2025න් පස්සේ ගොඩක් අය වීසා ගහලා නැහැ. දැන් තියෙන පොදු සමාජකාලේ ගොඩක් අය ලංකාවට යනවා. මොකද එයාලා දන්නවා මැලේසියාවේ ඇතුලේ ඉන්න අය දන්නවා ඒකේ තත්ත්වය. මොකද ගොඩක් ද ලංකාවේ හරි වෙන රටක ඉඳලා මැලේසියාවට කෙනෙක් කවුරු යහුවොත් අපෙන් මැලේසියාවට එන්න පුළුවන්ද ගන්න පුළුවන්ද අපිව ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන්ද කියලා අපි කිව්වොත් එහෙනම් මේ දවස්වල පොඩක් ප්‍රශ්න දැම්මෙන්න එපා. කොහොත් එයාලා හිතන්නේ අපි මේක ඉරිසියාවට කියනවා මේ අපිට දැන් හරි ගිහිලා තියෙන්නේ. එයාලා එනවට අපි කැමති කියලා නෑ. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලා මැලේසියාවට එනවා නම් විසිට් වීසා එකක් විදිහට මැලේසියාවට එනවා නම් ඔයාලගේ රිස්ක් එක. ඒ කියන්නේ ඔයාලට ඔයාව බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට බෑ අපව ගෙන්නන එක්කෙනාට කියන්නේ මූ තමයි අපව ගෙන්නුවේ මෙයා තමයි අපව ගෙන්නුවේ. ඒකින්ද එයාගේ පිටට බර දාන්න බෑ. මොකද එයා කොහොමත් ඔයාලව ආවට පස්සේ ඔයාලගෙන් ගන්න තියෙන සල්ලි ගන්න ගත්තට පස්සේ ආයෙ ඔයාලව බලන්නේ නැහැ. ඉතින් ඔයාලා හොඳම විදිය තමයි එක්ක ස්ටුඩන්ට් වීසා එකක් විදිහට මැලේසියාවට ඇවිල්ලා ඔයා ඉගෙන ගන්න ගමන් ඔයාලට පුළුවන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න. එහෙම නැත්නම් කොහේ හරි ඒජන්සි එකකින් ඔයා බලන්න මැලේසියාවට එන්න පුළුවන් කම්පැනි වීසා එකක් මොකක්ද? ඒ යටතේ මැලේසියාවට එන්න පුළුවන්. එතකොට ඔයාලට ඉන්ෂුරන්ස් එකක් පවා මැලේසියාවේ තියෙනවා. ඒතර වීසාත් මෙහි ඇවිල්ලා ඔයාලට පුළුවන් ප්ලාන්ටේෂන් මත වීසා ගන්න පුළුවන්. නැත්නම් කම්පැනි වීසා, නැත්නම් ක්ලීනින් වීසා. මේ එක එක වීසා තියෙනවා. ඒ වීසාත් එක එක බොස්ලා ගහන්න එක එක ප්‍රයිස් වලට.
සමහරු කියනවා මේ ගෙන්න ණය කියන තවත් එකක් තමයි ආවට පස්සේ වීසා ගහලා දෙන්න කියලා ඔයාලට ගහලා දෙනවා හොර වීසා එකක්. ඒ කියන්නේ හොර නිකන් මේ සල්වෙටින් 250ක් වගේ කොපියක් ගහලා දෙනවා. ඔයාලා හිතනවා හරි මේක තමයි දැන් වීසා එක. ඔයාලට ඒ කොපිය තියාගෙන පුළුවන් පොලිසියත් එක්ක මොනවා හරි කරගන්න. හැබැයි ඔයාලා ඉමිග්‍රේෂන් එකෙන් ඇලුවොත් හොර කොපියක් තියන් හිටියා කියලා තව ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඔයාලා එහෙම ආවත් ඔයාලා දැන් ගට් එකක් තියෙන කෙනෙක් නම් විසිට් විදියට මැලේසියාවට ඇවිල්ලා ඉවර වෙලා අල්ලගෙන ඉන්නවා. අන්නේම අල්ලගෙන ඉන්න බැරි අය ඉන්නවා නම් ඒ අයත් මැලේසියාවට එන්න එපා. මොකද මේ තමන් රට යන්නේ ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න බලාගෙන කියලා කියන එක තමන් විසින්ම එක හදාගෙන ඉන්න ඕනේ. මොකද මේ සමහර වෙලාවට තියෙනවා පැය 12 වැඩ කරන තැන්, පැය 16 වැඩ කරන තැන්, පැය 16 හිටගෙන වැඩ කරන තැන් ගෑනු ළමෙක් හෝ වේවා පිරිමි ළමෙක් හෝ වේවා අංකල් ඇන්ටි ඔයාලා කවුරු වුණත් මැලේසියාවට එනවා නම් ඔයාලට හැමදේම විඳ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර වෙලාවට අපි මාසෙම වැඩ කරා වුණත් සමහර බොස්ලා ඉන්නවා ඒ සැලරි එක අපිට දෙන්නේ නැහැ. එයාලා ඒක තියා ගන්නවා. ඊට සප්පගෙන ඒජන්ට්ලත් එහෙම. එයාපෝට් එකට ආවට පස්සේ සමහරුන්ගේ ෆෝන් ඕෆ්. සමහරවිට ආව ඉමිග්‍රේෂන් එකෙන් හෝල්ඩ් කරලා සල්ලි දාලා. ඊට පස්සේ එයාලා ඔයාලට කිසිම රිස්පොන්ඩ් එකක් නැහැ. ඔයාලගේ ෆෝන් බ්ලොක් කරනවා. ඊට පස්සේ ඔයාලට ඒව හොයාගන්නත් නැහැ. ඊට පස්සේ ඔයාලා මැලේසියාව විතර ඇතුළේ අතරම ගොඩාක් අය මෙසේජ් කරන දේක් තමයි අපේ ඒජන්ට් මෙච්චර ගණන් ගෙන්නුවා. හැබැයි අපි දැන් මෙතන ඉන්නේ අපේ પાස්පෝර්ට් එක නැහැ. අපිට ජොබ් එකක් නැහැ උදව් කරන්න. පාස්පෝර්ට් නැති කෙනෙක්ට උදව් කරන්නේ කොහොමද? අපි කොහොමද දුර ඉන්න කෙනෙක්ට හරිය අපි ලොකේෂන් දානම් මේ අපිට සල්ලි තියෙනවා හරි කියලා අපි ඉන්න තැනට ජොබ් එකක් හොයන්න ගෙන්නකොට යාව පොලිසියෙන් මොනවද හරි රෝඩ් බ්ලොක් එකක් මෙහෙම මොනවද යල්ලුවොත් මොකද වෙන්නේ? ඊට පස්සේ කියයි මෙයා එන්න කිව්වෝ හින්දා තමයි අපි ආවේ මෙන්න මෙහෙමයි විස්තරය කියලා. ඒකින්ද මැලේසියාට ඔයාලා එනවා නම් ඔයාලා ගොඩාක් වෙලාවට මැලේසියාව පිළිබඳ විස්තර හොයලා බලන්න. කවුරු හරි ඔයාලට කියනවා මැලේසියාට එන්න එපා කියලා ඔයාලා මුලින්ම හොයලා බලන්න. ඇයි මෙයා අපිට එන්න එපා කියලා කියන්නේ? ගොඩක් අය හිතන්නේ එන්න එපා කිව්වම හරි මෙයාලට හරි ගිහිල්ලා අපිට හරියනවට ඉරිසියයි හින්දා තමයි කියලා. එතකොට මැලේසියාවට ඇවිල්ලා ඔයාලට පුළුවන් වීසා එකක් නැතුව ඔයාලට ගට් එකක් තියෙනවා වැඩ කරන්න. ඒ කියන්නේ මං කියන්නේ හැමතැනම අල්ලනමයි කියලා. හැබැයි ඔයාගේ සේෆ්ටි එක ඔයා හදාගන්න ඕනේ. මැලේසියාව ඇතුලේ වීසා නැතුව ගොඩාක් අය ඉන්නවා. ඉතින් වැඩ කරනවා අල්ලන් ඉන්න බැරි යනවා. අනික ගොඩාක් වෙලාවට මැලේසියාවට ආපු ගොඩාක් අය කියනවා ඉඩම් උගස් තියලා ඒ ජොබ් එක දාලා මේ සමහරු කියන්නේ මේ ලක්ෂකමාරක් විතර පඩියක් ගත්ත ලංකාවේදී කියලා. ඉතින් එහෙම ඉන්නවනම් ඔයාලා මැලේසියාවට එන්නත් එපා. ලක්ෂයකට වඩා සැලරි එකක් ඔයාලා ලංකාවේදී ගන්නව නම් කමාරක් විතර 1.20ක් විතර. ඒත් ඔයාලා මැලේසියාවට එන්න ඕනේ. ඔයාලා ලංකාවේම ජොබ් එක කරගෙන ඉන්න. මොකද මේ ගොඩක් වෙලාවට මැලේසියාවට ඔයාලා ආවිල්ලා පැය 12යි හරි OT කරන ජොබ් එක ගන්න එක චුට්ටක් ඉන්ක්‍රීස් වෙන්න පුළුවන්. නැත්නම් ඔය පැය 12 වැඩ කරලා ගෙදර එන අයට OT නැති කම්පැනි වලට දැන් මම වැඩ කරන දලා මට OT හම්බ වෙන්නේ නැහැ. ඉතින් එක කම්පැනි එක විදියයි. දැන් ඔයාගේ යාළුවා ගෙන්නනවා නම් ඒ කම්පැනි වෙනස් විදියකට වෙන්න පුළුවන්. හැමතැනම එක වගේ නැහැ. සමහර තැන් වල පැය 8, සමහර පැය 12, පැය 16 වැඩ කරන තැනුත් තියෙනවා. සමහර තැන් වල ෆුල් AC එකේ වැඩ කරන තැන්, දාඩි දාගෙන වැඩ කරන තැන්, හිටගෙන වැඩ කරන වඩ වෙන හැම දෙයක්ම තියෙනවා. ප්‍රීමි ළමයි ඔයාලට එනවා නම් ඔයාලට රීස්ට්‍රක් එකක් ඩ්‍රයිව් කරන්න පුළුවන් නම්, ෆෝක්ලිෆ්ට් එකක් ඩ්‍රයිව් කරන්න පුළුවන් නම් අන්න ඔයාලට මෙහි ඇවිල්ලා chance එක වැඩි. ඒ කියන්නේ විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් නැතුව අර ගොඩාක් ලද වෙවි ඉන්න ඕනේ නෑ. දැන් සමහර විසිට් වීසා මැලේසියාට ආවට එයාලට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති අයත් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රීමි ළමෙක් නම් එයා ඩ්‍රයිවිං මුකුත් දන්නේ නැහැ. රැපින් දන්නේ නැත්නම් අන්න ඉංග්‍රීසි පොඩ්ඩක් අමාරුයි නම් අන්න ඒ වගේ තැන්වල තමයි එයාලා චුට්ටක් ඉන්ටර්විව් එකට ගියත් චුට්ටක් එයාලට ජොබ් එක හොයාගෙන පරක් වෙනවා. චුට්ටක් මොනවා හරි දෙයක් බැලන්ස් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ආයේ ප්‍රශ්නයක් නැහැ. විසිට් වීසා ඇවිල්ලා ඔයා වීසා ඕපන් කරපු කාලෙක ගහ ගන්නවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියන්නේ නැහැ කාටවත් විසිට් වීසා මැලේසියාවට එන්න කියලා. තමන්ට බැරිම නම් ලංකාව මොනවා හරි කරගෙන කොහෙන් හරි සැලරියක් හොයාගෙන ඔයා එනවා නම් ඇවිල්ලා දුවන්න දඟලන්න එපා. ඔයාට අල්ලගෙන ඉන්න මැලේසියාවේ ගේම් ගහපු අය ඕන තරම් ඉන්නවා. ඔයාලා අල්ලගෙන ඉන්න. ඒ කියන්නේ මේ වීසා එකක් ඕපන් කරන්න දෙන කාලයක් වෙනකන් ඔයාලා ඔයාගේ සේෆ්ටි එක හදාගන්න. මොකද මමත් ආවේ විසිට් වීසා තමයි මැලේසියාවට. දැන් මට වීසා එකක් තියෙනවා. මම දැන් අවුරුදු 8ක් මැලේසියාවේ. ඔව් 8ක්ද? ඔව් 8ක් මැලේසියාවේ. මේ ඉතින් මටත් අපදසල වීසා මුකුත් තිබුණේ නැහැ. ඒත් වැඩ බෑ කියලා ලංකාවට යන දැඟලුවෙත් නැහැ. කොහොම හරි අල්ලගෙන ඉඳලා වීසා එකක් ගහගෙන හොඳ බොස් කෙනෙක් හොයාගෙන වීසා එකක් ගහගෙන ඒක රිනිව් කරලා ලංකාවට එනවා. ඉතින් මං කියන්නේ කන මැලේසියාවට විසිට් වීසා හරහා එන්න එපා කියලා. ඔයාලා හැබැයි ලක්ෂ 9,10 වියදම් කළා නම් එන්නේ ඒත් එන්න එපා. මොකද ලක්ෂ 9,10 ඔයාලට විසිට් වීසා වලට මැලේසියාවට එන්න ඕනේ නෑ. ඊට වඩා අඩුවට එන්න පුළුවන්. අනිත් එක තමයි ඊට පස්සේ ඔයාලා මැලේසියාවට ගෙනුන පස්සේ ඒජන්ට් බෑ. ඔයාලා අද මැලේසියාවට ගෙනලා හෙට ජොබ් එකක් හොයලා දෙන්න. මොකද සමහරවිට ජොබ් එක තියෙන්නේ දුර එහෙම ප්‍රශ්නක් තියෙනවා. මේ
ඔයාලා කවුරුත් ෆ්‍රී ජොබ් එකකට දාලා දෙන්නේ නැහැ. ගොඩක් දුරට එහෙමත් කෙනෙක් තමයි ඔයාලට කොහෙන් හරි ජොබ් එකක් හොයලා දෙන්නේ ෆ්‍රී. සමහරවිට එහෙම වුණත් සමහර තැන්වල බොස්ලා પાස්පෝර්ට් එක ගන්නවා. ඕක තමයි ඉතින් මැනේජර් විස්තරේ. ඉතින් ඔයාලා ඔය හැම දෙයකම රෙඩි පිටලා ඇස්ති වෙලා ඉන්න ඕනේ. මොකද ඔයාලට වෙන්නේ කියන එක මැනේජර්ට ආවට පස්සේ ඇතුළේ ඉන්න අය තමයි දැන් පිටින් කෙනෙක් බලලා කියතයි ෂාවාව් කියලා. කියලා ඊට පස්සේ එයාට අපෙන් එන්නේ නැහැ. ඊට පස්සේ අපි හදිස්සියවත් කිව්වොත් එහෙම එන්න බෑ. මෙහෙමයි විස්තරේ කියලා එන්න එපා කියලා. එයාලා ඇතුළේ විස්තරේ දන්නේ නැහැ. ඔයාලා ආවට පස්සේ ඔයාලට මුකුත් ડોකියුමන්ට් මුකුත් නැත්තම් ඒ කියන්නේ විසිට් එකක් විදිහට ඇවිල්ලා ඔයාලට වීසා එකක් ගහලා මුකුත් නැතුව ඔයාලා ඉමිග්‍රේෂන් එක අහුනොත් ඔයාලට සිද්ධ වෙනවා. ඔයාලට බොස් කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔයාලට මාස 6ක් ඔයාලට ඉමිග්‍රේෂන් ඉඳලා තමයි ලංකාවට යන්න වෙන්නේ. බොස් කෙනෙක් ඉදිරිපත් වුණොත් එයා සල්ලි ගෙවලා ඔයාලා ලංකාවෙන් ටිකට් දම්මලා එහෙම වෙලා මාස 2-3 යවයි. නැත්නම් ඔයාලට මාස 6ක් ඉමිග්‍රේෂන් එකේ ඉන්න වෙනවා. ඉතින් කොහොම තමයි මැනේජර් විස්තරේ මං කාටවත් එන්න එපා කියන්නේ නැහැ. කාටවත් ඒ කියන්නේ විසිට් විදිහට එන්න කියලා කියන්නේ නැහැ. ඔයාලගේ සේෆ්ටි එක තියෙන්නේ ඔයාලත් ඒ ඔයාලා මෙහෙට එන්නේ සල්ලි වේදම් කරගෙන. ඔයාලා කවුරු හරි එනවා නම් එහෙම ලංකාවේ කිසිම දෙයක් දරා ගන්න බැරුව ඒ කියන්නේ ඊඩම් විකුණලා උගස් තියලා ඒවා මෙහි ඇවිල්ලා බේර ගන්න බලාගෙන ඇවිල්ලා ඉතින් ජොබ් එකකුත් නැහැ. මෙහි සමහරවිට පැය 12 වැඩ කරගන්නත් බෑ. අතේ කරගෙට අරම මේවා කියලා ඔයාලා යන්න ලෑස්ති වෙනවා නම් එහෙම අය මැලේසියාවට එන්න එපා. ඔයාලගේ සල්ලි කාලේ දෙකම අපරාධ ලක්ෂ ගණන් පඩි ගන්න අය එයාලා මැලේසියාවට එන්න එපා. මෙහි මැලේසියාවට දැනට ඇවිල්ලා කවුරු හරි ඉන්නවා නම් ජොබ් එකක් නැතුව එහෙම නැත්නම් මොනවාම හරි කරදරයක් වෙලා කවුරු හරි ඉන්නවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහකට ඔයාලට උදව් කරන්නම්. ලංකාවේ ඉඳගෙන මෙහෙට එන්නත් කවුරු හරි ආසාවෙන් ඉන්නවා නම් ඔයාලා මොකද්ද වෙන්නේ කියලා බලලා ඔයාලට ගට් එකක් තියෙනවා නම් එන්න. එහෙම අල්ලගෙන ඉන්නවා කියලා ඔයාලටම ඔයාලගේ විශ්වාසයක් තියෙනවා නම් ඔයා මැසේජ් එකක් දාන්න. විස්තර දැනගෙන මැලේසියාවට එන්න. විස්තර දැනගෙන දන්නේ නැතුව කිසිම කෙනෙක් මැලේසියාවට එන්න එපා. ඊට පස්සේ ඇවිල්ලා ඔයාලා අතරමං වෙනවා. ඊට පස්සේ ඔයාලට උදව් කරන්න කවුරුත් නැහැ. ඔහොම තමයි මැලේසියාවේ විස්තරයකින්ද මම දැන් හිතනවා මේ වීඩියෝ එකකින්වත් කාට හරි කෙනෙක්ට මොලේ පෑදිලා ඔයාලා සල්ලි ගොඩාක් වියදම් කරගෙන මැලේසියාවට එන්න හිටියානම් එයාලා එන්න එපා. ඉතින් මැලේසියාවේ වෙනත් විස්තරයක් හරි ඔයාලට ඕන වෙන මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. බයි.